රෙත සබේරැට නුමේ පාලුම කාලා සේතවල. හෙලෝ ළමයි, කොහොමද ඔයාලට? ගොඩක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් මං කලින් වීඩියෝ එකක් කරා කොහොමද ඔයාලා ස්මෝල් බිස්නස් එකකට ඕඩර්ස් හරියටම ගන්න කියලා. අපි හැමෝම බිස්නස් එකක් පටන් ගන්නේ අපේ තියෙන එක එක ඩ්‍රීම්ස් ඇචීව් කරගන්නනේ. විශේෂයෙන්ම බිස්නස් කරන අපි හැමෝටම තියෙනවා බිස්නස් ගෝල්ස්. ඉතින් අපි හැමෝම ඒ බිස්නස් ගෝල්ස් ඇචීව්මන්ට් කරගන්න තමයි බිස්නස් එකක් පටන් ගන්න. අපි බිස්නස් එකක් කරාට පටන් ගත්තට වැඩක් නැහැ අපිට ඕඩර්ස් එන්නේ නැත්තම්. ඉතින් ඕඩර්ස් ගන්න එක එක්කෙනාගේ දක්ෂතාවය මත එක එක ටිප්ස් යූස් කරන්න පුළුවන් අපේ බිස්නස් එකට වැඩියෙන් ඕඩර්ස් ගන්න. අද වීඩියෝ එකෙන් මම ඔයාලට බිස්නස් ඕඩර්ස් ගන්න පුළුවන් සාර්ථකම එක ක්‍රමයක් කියලා දෙන්නම්. මේක ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම්, එහෙම නැත්නම් දැනටමත් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි. සමහර අය නම් මේ ගැන ගොඩක් දන්නවා, සමහර අය නම් දන්නේ නැහැ. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම මේ කියා දෙන ක්‍රමෙන් ඔයාලට අයිටම්ස් සෙල් කරන්න වගේම ඔයාලට ඕනම අයිටම් එකක් බයි කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් වැඩි කතා නොකර අපි යන් අද වීඩියෝ එකට. ඉතින් මම මේ කියන්න යන ඇප් එක ඔයාලා හැමෝගෙම ෆෝන් වල තියෙනවා. මොකද්ද? මේ Facebook එක. ඔයාලා හැමෝගෙම ළඟ Facebook ඇප් එක තියෙනවනේ. ඉතින් සමහර අය නම් මේ ගැන දන්නව ඇති. Facebook එකේ තියෙනවා මෙන්න මේ වගේ හෝම් අයිකන් එකක්. බලන්න ඔයාලටත් තියෙනවද කියලා. සමහර අයගේ නම් මේක නැහැ, සමහර අයට නම් මේක තියෙනවා. ඉතින් මේ තියෙන්නේ Facebook Marketplace එක. ඉතින් මේකේ ඔයාලට ඕන කරන හැම දෙයක්ම කොටාරියක් අඩුවට ගන්න තියෙන වගේම ඔයාලගේ අයිටම්ස් ඔයාලට සෙල් කරගන්නත් පුළුවන් මේකෙන් හරිම ලේසියෙන්. ඉතින් අපි චුට්ටක් මේක බලමුකෝ. බලන්න මෙන්න මේ වගේ අයිටම්ස් කොටාරියක් මේකේ පහලට යන්න තියෙනවා. ගොඩාක්ම අයිටම්ස් තියෙනවා. සමහර අයිටම්ස් මාරම ප්‍රයිස් එක අඩුයි. අපි බලමු මෙන්න මේ ට්‍රෙන්ඩින් යන මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මේ බොටල් එකේ ප්‍රයිස් එක කොහොමද කියලා. මේ දැක්කද? මේ බොටල් එකේ ප්‍රයිස් එක මෙයාලා දාලා තියෙන රුපියල් 775ක් කියලා. ඉතින් මේ වගේ පහලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ ඩීටේල්ස්. ඉතින් ඔයාලට පේනවද මෙතන සෙන්ඩ් කියලා බටන් එකක් තියෙනවා. අන්නේ සෙන්ඩ් කියන බටන් එක ඔබලා ඔයාලට පුළුවන් මෙයාලත් එක්ක chat කරන්න. මෙයාලගේ ඩීටේල්ස් ඔයාලට පහලට ගිහලා බලා ගන්න පුළුවන්. ගොඩක් අය එයාලගේ ඩීටේල්ස් දාලා තියෙනවා. මේ වගේ සෙන්ඩ් කියන බටන් එක ඉබ්බුවට පස්සේ එයාලට මැසේජ් එකක් යනවා. ඊට පස්සේ එයාලා ඔය මැසේජ් එක බලලා ඔයාලට ඉක්මනට රිප්ලයි එකක් දානවා. මෙන්න මෙතන C conversation කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ chat එකට යන්න. ඒ වගේම මේතනට ගිහිල්ලා යාළගේ chat එකට ගිහිල්ලා ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ විදිහට මැසේජ් එකක් දාන්න පුළුවන්. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඔයාලට කැමති විදිහකට එයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. සමහර අය මේකට ඉක්මනටම රිප්ලයි කරනවා. ඉතින් ඔයාලට ඕනෙම ප්‍රශ්නයක් මෙයාලගෙන් අහලා දැනගන්න පුළුවන් මේ අයිටම් එක පිළිබඳව. අපි බලමු තව අයිටම් එකක්. මේ බලන්න මෙතන තියෙන ring light එක. ඉතින් මේකේ ප්‍රයිස් එක හරිම රීසනබල්. රුපියල් 1350ක් වගේ පොඩි ගාණක් තමයි දාලා තියෙන්නේ. ඒ වගේම කලින් වගේම මෙයාලා ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දාලා තියෙනවා එයාලගේ අයිටම් එක පිළිබඳව. ඔයාලා ගොඩක්ම අයිටම්ස් බයි කරනවා නම් කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම යටතේ අයිටම්ස් බයි කරන්න වග බලා ගන්න ඕනේ. මොකද අද කාලේ මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. පුළුවන් තරම් ගෙදරට ආවට පස්සේ සල්ලි දීලා ගන්න විදිහට ඔයාලගේ ඕඩර්ස් පර්චේස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලට දන්නේ නැති අයිටම් එකක් මොකක් හරි හොයාගන්න කියලා. මේ විදිහට කියලා සර්ච් කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට ඕනෙම අයිටම් එකක් මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරාම ගන්න පුළුවන්. මේ බලන්න මම සර්ච් කරා රැපින් පේපර්ස්. ඉතින් රැපින් පේපර් එකක් රුපියල් 55ක් වගේ අඩු ගානකට මෙයාලගෙන් ගන්න පුළුවන් කියලා තමයි මෙයාලා මේ දාලා තියෙන්නේ. ඇත්තටම මෙයාලගේ ප්‍රයිසස් හරිම රීසනබල්. මොකද රුපියල් 55කට රැපින් එකක් කොහෙන්වත් ගන්න බෑ. මේ වගේ තැන් වලින් ගත්තොත් තමයි දැන් ඇත්තටම තෙමු එකෙන් උනත් මම හිතන්නේ නැහැ ගන්න පුළුවන් කියලා රුපියල් 55කට එක රැපින් එකක්. ඉතින් ඔයාලට හෝල්සේල් ගෙන්න ගත්තොත් ඔයාලගේ ෆ්ලවර් බිස්නස් එකට එතකොට ඔයාලා කරන වෙන මොකක් හරි බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඔයාලට ගොඩාක් ලාභ ලබන්න පුළුවන් මේ විදිහට මේ අඩු තැනක් බලලා අපේ අයිටම්ස් බයි කරගත්තොත්. ඉතින් මේ වගේ හදපු මල් උනත් ඔයාලට ගන්න පුළුවන්. මේ බලන්නකො හරිම අඩුවට තියෙනවා. ඇත්තටම අපි මාකට් එකෙන් ගන්න ගියොත් එහෙම
මේ වගේ එක රැපින් එකක් රුපියල් 150ක් 160ක් වගේ ගානකට තමයි සෙල් වෙන්නේ. ඇත්තටම ඒ වගේ අරගෙන අපිට බිස්නස් එක කරන්න බෑ. ඇත්තටම හරි අමාරුයි එහෙම කරන්න. බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති. සමහර අයිටම්ස් වල ගාන වැඩි වුණාම එතකොට අපි හදන අයිටම් එකේ ගානත් අපිට වැඩි කරන්න වෙනවා. අයිටම් එකේ ගාන වැඩි වෙනකොට අපිට එන ඕඩර්ස් ගානත් අඩු වෙනවා. ඔයාලා ඇඳුම් බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට ඕනම අයිටම් එකක් සර්ච් කරලා බලන්න. ක්ලෝතින්ග්ස් එතකොට ෆ්‍රොක්ස් ඕනම දෙයක් මෙතන සර්ච් කරන්න පුළුවන්. මම මෙතන ටීෂර්ට්ස් කියලා ගහලා බලනවා. දැක්කද? මේකේ තියෙන ප්‍රයිසස් බලන්නකෝ. මාරම අඩු ප්‍රයිසස් වලට තියෙන්නේ. මෙන්න මේ පොප්කෝන් ටීෂර්ට් එක මාරම විදියට වයිරල් වුණා කාලයක්. මාකට් එකේ රුපියල් 2000 ගානටත් ගියා මේක. බලන්න මෙතන මාකට් ප්ලේස් එකේ මේක තියෙන රුපියල් 900කට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට මේ වගේ අයිටම්ස් ගොඩාක් අඩුවට ගෙන්න ගන්න. එයාලගේ ඩීටේල්ස් උත් ඔයාලට දාලා තියෙනවා මේ විදියට බලා ගන්න පුළුවන්. මේ බලන්නකෝ රුපියල් 850කට යුනිසෙක්ස් බැගී ටීෂර්ට් එකක් දෙනවා කියද්දි බලන්නකෝ මාරම විදියට ගාන අඩුයි. සමහර කට්ටියගේ ගාන වැඩි. අපි චුට්ටක් ඒක සිලෙක්ට් කරලා බලන්න ඕනි මෙයාලගේ ගාන කොහොමද මෙයාලගේ ගාන කොහොමද කියලා. මේ දැක්කද රුපියල් 500යි. ඉතින් ඇත්තටම අපිට ගෙදරට අඳින්න උනත් මේ වගේ ගානකට ගන්න අමාරුයි නේද? ඉතින් මේ වගේ බලලා ඔයාලට ගොඩාක් රීසනබල් ප්‍රයිස් එකට මේ අයිටම්ස් ගන්න පුළුවන්. සමහර තැන්වල අයිටම්ස් වැඩි, සමහර තැන්වල මාරම ගාන අඩුයි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ ළඟ මේ වගේ මාකට් ප්ලේස් කියන සයින් එක නැත්නම් ඔයාලට කොහොමද මේක හොයාගන්න පුළුවන් කියලා. මෙතන සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයාලට සර්ච් කරන්න තියෙන්නේ මාකට් ප්ලේස් කියලා. එතකොට මේ හෝම් අයිකන් එක ඔයාලට සයිඩ් එකේ පේනවා. අන්නේ අයිකන් එක සිලෙක්ට් කරගන්න. එතකොට කලින් වගේම ඔයාලට මේ වගේ අයිටම්ස් ගන්න පුළුවන්. ඔයාලට ඕනේ හැම අයිටම් එකක්ම මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. මම දන්න විදිහට හැම අයිටම් එකක්ම මේකේ තියෙනවා. මම ඔයාලට මෙතන කියන්න ගියේ මෙන්න මේ ෆේරි ලයිට් එක බලන්නකෝ. අර මම කලින් පෙන්නුවා වගේ මේකේ මෙයාලගේ ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. රින් ලයිට් විත් ස්ටෑන්ඩ්. එතකොට මෙයාලා මේකේ ගාන 1499ක් කියලා දාලා තියෙනවා. කෑෂ් ඔන් ඩිලිවරි කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ගෙදරට ආවට පස්සේ මේක ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක ටෙමු එකේ පෙන්වන්නේ කොයි ගානටද කියලා. ඔන්න බලන්න ටෙමු එකේ මේක පෙන්වන ගාන. බලන්න කොච්චර ගාන වැඩිද කියලා. ඉතින් රැල්ලට අයිටම්ස් ගන්න යන්න නැතුව මේවත් චුට්ටක් සර්ච් කරලා බලන්න. ඉතින් ඔන්න දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලා හදන අයිටම් එක කොහොමද මේ මාකට් ප්ලේස් එකේ සෙල් කරගන්නේ කියලා. ආයින් මේ වගේ මාකට් ප්ලේස් එකට ගිහිල්ලා මෙතන ආයිනේ තියෙනවා සෙල් කියලා බටන් එකක් අන්න ඒක ටච් කරාට පස්සේ මේ වගේ කැටගරිස් 3ක් ඔයාලට එනවා. ඔයාලා එතනින් අයිටම්ස් කියන එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයාලා විකුණන අයිටම් එකක් නේ. එතකොට මෙතන ඇඩ් ෆොටෝස් කියලා එනවා. අන්න එතනට ඔයාලගේ ගැලරි එකෙන් ඔයාලට ෆොටෝස් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා හදපු අයිටම්ස් වල ෆොටෝස් ඔයාලට පුළුවන් මේකෙන් ඇඩ් කරගන්න. ඔයාලගේම ෆොටෝස් නම් හොඳයි ගොඩක්ම. මොකද එතකොට තමයි ඔයාලට ඕඩර්ස් එන්නේ. ඔයාලගේ ක්වොලිටි එක එයාලා දන්නේ. ඔයාලගේ මෝඩල් එකක් ඔයාලා අප්ලෝඩ් කරනකොට ඊට පස්සේ ෆොටෝස් ටික අරගෙන මෙතන මේ ආයිනේ තියෙන next කියන බටන් එක ක්ලික් කරගන්න. ඒ next කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා ඇඩ් කරගත්ත ෆොටෝස් ටික වැටෙනවා. මෙතනට හොඳ ටයිටල් එකකුත් ඔයාලා දෙන්න ඕනි. මම මේකට gift box low price කියලා ඇඩ් කරගෙන price එක ඔයාලට ඔයාලා දාන item එකේ price එක ඇඩ් කරගන්න පුළුවන් උතනට. මෙතන select category කියලා තියෙන තැන ගොඩාරියක් categories තියෙනවා. ඔයාලට අදාළ category එක ඔයාලා එතනින් choose කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මෙතන condition කියන තැනට new කියන එක දීලා ඔයාලා මෙතනට හොඳ description එකක් type කරගන්න ඕනි. ඔයාලා cash on delivery වගේ දෙනවා නම් ඔයාලා මෙතනට මතක් කරලා ඒක cash on delivery තියනවා කියන එක ඔයාලා මෙතන සඳහන් කරන්න. එතකොට ගොඩක් කස්ටමර්ස්ලා cash on delivery තියෙන orders වලට තමයි කැමති. ඒ නිසා ඔයාලට orders වැඩියෙන් එන බලපාන එක reason එකක් තමයි cash on delivery තියනවා කියන එක. ඉතින් මම මේ විදිහට මගේ description එක type කරගත්තා. ඊට පස්සේ ඔයාලා මෙතන publish කියන එකට යන්න. publish කියන තැන මෙතන groups තියෙනවා. ඔයාලට පුළුවන් groups වලට උනත් upload කරන්න. මෙතන publish කියන එක click කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ order එක publish කරන්න. මෙන්න මේ විදිහට ඔයාලගේ listening එක active වෙනවා. ඊට පස්සේ අර අපි කලින් අනිත් අයගේ orders බලපු විදිහටම ඔයාගේ order එකත් upload වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Facebook එක කියලා කියන්නේ අද කොටාරියක් මිනිස්සු යූස් කරන
ප්ලට්ෆෝර්ම් එකක් නිසා ඔයාට ගොඩාරියක් ඕඩර්ස් ගන්න ගොඩාක් වැදගත් වේ මේක. මට නම් සෑහෙන ඕඩර්ස් ලැබිලා තියෙනවා මෙන්න මේ ක්‍රමයට. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරන්න. අනිවාර්යෙන් ඔයාලට මේ වෙනකන් එක ඕඩර් එකක්වත් තිබ්බේ නැත්නම් මේ විදියට ඔයාලට අනිවාර්යෙන් ඕඩර් එකක් ලැබෙනවා. ඉතින් අපි දැන් බලමු අපි මේ ඇඩ් කරගත්ත ෆොටෝස් වලට අපිට එන ඕඩර්ස් අපි කොහොමද බලන්නේ කියලා. මෙතන මේ අයිනේ තියෙන මැසෙන්ජර් අයිකන් එක ක්ලික් කරලා මෙතන ඔයාලට එන මැසේජස් ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලට ඒව බලලා ඔයාලට පුළුවන් එයාලත් එක්ක ඩීටේල්ස් කතා කරගන්න. ඉතින් මෙන්න මේ අයිටම්ස් එහෙම මම සෙල් කරන අයිටම්ස්. ඉතින් මම කලින් අප්ලෝඩ් කරපු ෆොටෝස් වලට අදාළව මේ මට ඇවිල්ලා තියෙන මැසේජස් තමයි මේ තියෙන්නේ. ඉතින් එයාලා අපෙන් අහනවා මේ අයිටම් එක තියෙනවද කියලා අපිට. එයාලත් එක්ක මේ විදිහට කන්වර්සේෂන් කරලා අපේ WhatsApp නම්බර් එකක් දීලා අපිට පුළුවන් එයාලව contact කරගෙන අපේ orders එයාලට delivery කරන්න. ඔයාලට පුළුවන් කස්ටමර්ස් ලයික ගොඩාක් සහයෝගයෙන් වැඩ කරන්න. එතකොට ඔයාලට වැඩියෙන් orders එනවා අනිවාර්යෙන්ම. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලව හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. අමතක නොකර අපේ channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.